මම දවස් 60කට පැණි රස ಜಾති කෑවේ නෑ. මම මගේ කෝප් එකේ සීනි එක විතරයි බිව්වේ. අන්න ඒ හින්දා මගේ ඇඟේ තියෙන ඉන්ෆ්ලමේෂන් මාකර්ස් ඒ කියන්නේ ESR බ්ලඩ් ටෙස්ට් එක. ඒ කියන්නේ ඇඟේ තියෙන ප්‍රදාහය 52 ඉඳන් මේ 24 අප්‍රේල් 24 මාසෙන් මේ 27 වෙද්දී 45ට බැහැලා තියෙනවා. 52 ඉඳන් 45ට මගේ ESR එක ඇඟේ ප්‍රදාහය පෙන්නන ටෙස්ට් එක බැහැලා තියෙනවා. ඒ නිසා මම ආයි සති 6ක් මේ සැරේ කෝපිත් නෑ, සීනිත් නෑ, තේ කොපි මුකුත් නෑ. පැණි රස නවත්තනවා. අනිත් එක මම අලුත් එළවලු පළතුරු ඒ කියන්නේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රදාහය අඩු කරන ලංකාවේ කෑම හදනවා, කනවා, උයනවා. අන්න ඒ නිසා ඒවත් ෂෙයා කරනවා. ෆලෝ කරන්න අනිවාර්යෙන් මගේ ජර්නි එක ෆලෝ කරන්න. මම අනිවාර්යෙන් ඇඟේ ප්‍රදාහය අඩු කරලා මම හිටපු තත්ත්වෙට මම ආයෙත් එනවා. මම මේ නී පේන් එක දණිහමාරු මම තියාගෙන ඉන්නේ නැහැ. මම අනිවාර්යෙන් මේක කොහොම හරි සුව කරනවා. ඊට පස්සේ ඕගලන්ටත් මම හොඳ වෙන විදිය ඕගලන්ට කියලා දෙනවා. මම හිටපු තත්ත්වෙට අනිවාර්යෙන් එනවා.